අම්මා කෝල් කළාම ඔයත් මේ බොරුව කියනව නේද? අම්මා හරි තාත්තා හරි කෝල් කරලා කෑවද පුතේ කියලා අහද්දී ඇත්තටම බඩගින්නේ ඉඳගෙනත් ඔව් අම්මේ මං හොඳට කෑවා කියලා ඔයා මේ බොරුව කියලා තියෙනව නේද? එහෙමත් නැත්නම් ඔෆිස් එකේ බිස්නස් එකේ ප්‍රශ්න ඔළුව උඩ තියාගෙන කාටවත් මුණ දෙන්න බැරුව අඬන්න ඔන්න මෙන්න ඉද්දිත් ගෙදරට කතා කරද්දී hina වෙලා මම හොඳින් ඉන්නවා කියලා කියන කෙනෙක්ද ඔයා? සාමාන්‍යයෙන් බොරුව කියන්නේ නරක දෙයක් වුණාට මනෝවිද්‍යාවෙන් මේකට කියන්නේ ප්‍රෝසෝෂල් ඩිසෙප්ෂන් සහ ප්‍රොටෙක්ටිව් බෆරින් කියලා. ඒ කියන්නේ තමන් ආදරය කරන අයව මානසික පීඩනයකින් ආරක්ෂා කරන්න තමන්ගේ ප්‍රශ්න හංගගෙන එයාලට සතුටක් විතරක් දෙන එක. විශේෂයෙන්ම තමන්ගේ ප්‍රශ්න අහලා වයසට යන තමන්ගේ අම්මා තාත්තා දුක් වෙනවා දකින්න දරුවෝ කවදාවත් කැමති නැහැ. මේක හරියට මහමුහුදේ සැර රළ පහරවල් වෙරළට එන්න කලින් ඒ ඔක්කොම දරාගෙන මුහුද මැද තියෙන ගල්පරයක් වගේ. රළගෙඩිය ඇවිත් හැප්පෙන වේදනාව ගල්පරය තනියම දරාගත්තේ. වෙරළට එන්නේ හරිම නිස්කලංක සෞම්‍ය දීරලක් විතරයි. ඔයත් කරන්නේ අන්න ඒ වගේ දෙයක්. මුළු ලෝකෙම එක්ක හැප්පිලා තුවාල වුණත් ගෙදරට කතා කරද්දී ඒ ඔක්කොම හංගගෙන ඔයා ලස්සනට hina වෙනවා. මොකද ඔයා දන්නවා ඔයාගේ එක කඳුලක් දැක්කොත් ඊට වඩා 10 වාරයක් එයාලගේ හිත රිදෙනවා කියලා. තමන්ගේ ප්‍රශ්න තනියම දරා ගන්න ගමන් අම්මා තාත්තව සතුටින් තියන්න මහන්සි වෙන ඔයා ඇත්තටම පුදුම තරම් ශක්තිමත් කෙනෙක්. කවදා හරි දවසක ඒ ආදරණීය දෙමාපියන් ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන් තැනකට ඔයා අනිවාර්යෙන් වෙනවා. තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් තමන්ගේ ප්‍රශ්න හංගගෙන ඒ ආදරණීය බොරුව කියන දරුවන්ට මේ වීඩියෝ එක යවන්න. අම්මා තාත්තට තියෙන ඔයාගේ ආදරේ වචනකින් කමෙන්ට් කරන්න.